ආයුබෝවන්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කුමාරිකා පැලයක් කොහොමද නිවැරදිව වවා ගන්නනේ. මේ තියෙන මගේ හොඳට නිවැරදිව වවාගත්ත පැල. දැන් ඒකේ පැල ගණනාවක් දාගෙන එනවා. නමුත් කුමාරික හැමෝටම මොන ඖෂධයක් රුපියල් මේ දෙයක්. ඒ නිසා මේක හුඟක් අයට මේක සාමාන්‍යයෙන් ගෙදර බීසි කරලා පැලවෙනවා. නමුත් මේක හරියාකාර පැල කරගන්න විදියක් තියෙනවා. මේක කුණු වෙනවා. විදිරණේ වෙලා යනවා. ඒ නිසා හරියට මේ පැල කරගන්න නැති මම අද කියලා දෙනවා. අපි හිතමු මෙන්න මේ පැලේ මම අද ගන්නවා. මේ තින්නේ මේ පැලේ. මේකෙන් දැන් ටිකක් මුල් ටිකයි තියෙන්නේ. මම අර ගලවා ගත්ත පැලයක්. මේකෙන් මේ වගේ බේනුණු මුල් ටික අපි කපලා අයින් කරන්න ඕනේ. මෙහෙම කපලා අයින් කරලා ඉවරලා අපි පෝච්චියක් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. ඒ වගේ අපි ඒක හිටවන්න. මේ තියෙන මම ගත්ත පෝච්චි. දැන් මේකේ සිදුරු තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් යටට පොල්ලිලි කෑලි දාන්නත් පුළුවන්. ගල් සාමාන්‍ය මොන හරි තියන්න පුළුවන්. අනිවාර්යෙන් මොකද මේකේ වතුර බැස්ම හරියට නොවුනොත් මේ කැලේ කුණු වෙන්න බලනවා. මම මේකට පොඩි ගල් කැට දෙකක් තුනක් කැටට තියා ගන්නවා. තියාගෙන ඉවරලා මම දැන් මේක බඳුන් ගත කරන්නේ මේ කැලේ නිරෝගීව තියෙනවා. හැබැයි අපි හිතුව දැන් මේ වගේ මේ කැඩිච්ච එකක් තිබුණොත් කැඩිච්ච එකක් අපි ගලවලා අයින් කරන්න ඕන. කඳට තුවාලයක් නොවෙන්නේ. මෙන්න මේ වගේ මම මේකට පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අර අපේ මතු පිටපස්. හරි? මතු පිටපස් වැඩියෙන් දාලා මම මේකට කොම්පෝස්ට් එකක් පාවිච්චි කරන්න ඕන. කොම්පෝස්ට් එකක් මේ වගේ අරගෙන මේ භාජනයට මම දාගන්නවා. භාගයට කොම්පෝස්ට් දාගන්නවා. එහෙම දාගෙන ඉඳලා මේක පොඩ්ඩක් මෙහෙම අතින් අපි කලවම් කර ගන්නවා. මේක මික්ස් කර ගන්නවා. මික්ස් කරගෙන ඉවරලා මතක තියාගන්න මේ කුමාරිකා පැලේට ගොඩක් මේ කඳ යට වෙන්න මේ හරිය යට වුණොත් කුණු වෙන්න බලනවා. ඒක හන්දා මේක අපි හරියාකාරව පිටව ගන්න මෙන්න මෙහෙම චූටි සිදුරක් මෙහෙම තියලා මේක උඩින් තියන්න ඕනේ. තියලා ඉවරලා දැන් අපේ පස් මිශ්‍රණය මෙන්න මේ පැත්තට මෙහෙම ටික මෙහෙම අතින් අල්ලගෙන අර මැදට නොයන්න මේ අපි පස් මිශ්‍රණය පැත්තට දාගන්න. ඒ කියන්නේ අර මැදට ගියාම මේක අතුවලට ගියාම ඒකේ රැඳුනම ඒවා කුණු වුණාම වතුර වැටුනම මේ කුණු වෙන්න බලනවා. එතකොට ඒක ආපහු මැරිලා යයි. මේ වගේ අතින් තද කරලා මතක තියාගන්න මේ කුමාරිකා පැලේට හිටවපු ගමන් වතුර දාන්නේ බොහොම ස්වල්ප. ඊට පස්සේ මේක අපි සතියක් විතර යනකම් පැත්තකින් තියන්න ඕන. මෙන්න දැන් මේක දැන් මෙහෙම දිගෑරලා යන මේක තද කරගන්න. ඉතින් මට මේ දැන් ආපහු මේකට පෝර දාන්න කියලා දෙයක් ඕනෙම ඉන්නේ. ආපහු කොම්පෝස්ට් එකක් මම මෙතන තියෙන හන්ද මේක පැලේ වර්ධනය කරගන්න ඕන. කොම්පෝස්ට් එකක් මම පාවිච්චි කරනවා. හැබැයි ඒ ඔක්කොම දානකොට මතක තියාගන්න පැලේ මැදට දාගන්න එපා. ඒ කියන්නේ අර අත්අස්තර යනකොට ඒක කුණු වෙනවා. දැන් මේක අන්න මෙහෙම කෙලින් තියලා මේ වගේ අතින් තද කරලා ඉවිල මේ පැලේ හොඳට තද කරගන්නවා. මේ වගේ. දැන් කෙලින් ඔන්න. තද කරලා වතුර පොඩ්ඩක් මේකට දාන අර යටට අර්ථ උඩට නෙමෙයි යටට වතුර දාලා විහිලා මෙන්න මේ වගේ තියෙන්නේ. අපි මේක කොහේ හරි පොඩි එවන තැනක දවස් 3-4ක් තියෙනවා. මේකට වතුර දාන්නේ යන්න එපා. මේ වගේ තියෙනකොට දවස් 3-4කින් වතුර ටිකක් දාලා බෝතලකින් කියලා හිතන්න දවසක පැලවුණාට පස්සේ සම්පූර්ණ මේ වගේ දැන් මට මේව ගේ තියන්න පුළුවන් තත්ත්වයට තියෙනවා. මේ තියෙන්නේ මේ ඔක්කොම ගේ තියන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ ආපහු පැලවිලා. ඒක නිසා මේ තත්ත්වේ එනකන් ඔයගොල්ලෝ පොඩ්ඩක් එළියෙන් තියලා ඊට පස්සේ මේක ගේ තියන්න පුළුවන් කිසිම බයක් නැතුව. වතුර දාන්න ඕනේ නැහැ. සතියේ දවසකට චුට්ටක් වතුර පොඩ්ඩක් දැම්මම ඒක නිකන් කුමාරිකාට ඒතර වතුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුවෙත් තියන්න පුළුවන්. නමුත් අවුවේ තිබ්බම පොඩි අර කහවීමේ ගතියක් එනවා. පොඩ්ඩක් හිමනක තිබ්බම මේ පැලේ හොඳට හැදෙනවා. Tamanට අවශ්‍ය රටක් කපා ගන්න පුළුවන්. බෙහෙතකට ගන්න පුළුවන්. රූපලාවන්‍ය දෙකට මේක ලබා ගන්න පුළුවන්. ඒක තමයි හොඳම කෙනෙක්. සාමාන්‍ය ගෙවල් වල මේවා බීසි කරත් පැලවෙනවා. නමුත් අපිට අවස්ථාවට මේ වගේ හරියට පැල කර ගන්න බෑනේ. හුඟක් දිනකට මේක පැල කර ගන්න බෑ කුණු වෙනවා. ඒකට ආයිතනනේ මේක හරියන්නේ නෑ. ඕනම විදිහට පැල කර ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් මම හිතනවා තේරෙන්නේ ඇති කියලා මම කියපු දේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. දැන් මේක තමයි මම කියපු නිවැරදිම කරන්නේ. ඔයගලන්ට වැටීම මොනවා හරි අඩුවක් පාඩුවක් වුණොත් මගේ ඩික්ෂනරියේ දාලා තියෙනවා. ඒකට මට මැසේජ් එකක් දාන්න. ඒක ඒ වගේම මේක ඔයගලන්ට හොඳයි කියලා හිතන කෙනෙකුට මේක තව කෙනෙකුට ෂෙයා කරන්න. ඒක මේක ඉගෙන ගන්න තව කෙනෙකුට. ඒ වගේම මට සහයෝගය දෙන්න මාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිබෝවා.